ඔන්න අපේ ඩ්‍රෝන් ෆෑන්ස්ලට ගෙනලා තියෙනවා 4DRC Mini Pro කියන අලුත්ම ඩ්‍රෝන් එක. මේ ඩ්‍රෝන් එකේ high precision GPS තියෙනවා. ඊට අමතරව 4K කැමරා ක්වොලිටි එකක් ඊටත් අමතරව මේකේ touch screen display එකකුත් තියෙනවා. අද මේ වීඩියෝ එකේදී මේ ඩ්‍රෝන් එක ගැන හැමදේම කතා කරනවා සහ මේ ඩ්‍රෝන් එකේ හැම performance එක ගැනම වීඩියෝ එකත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ ආරෙටොනික් YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා subscribe button එක පේන්නේ තියෙනවා. අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා පොඩි මතක් කිරීමක් කරමු. මේ තියෙන්නේ 4DRC Mini Pro කියන ඩ්‍රෝන් එකේ බොක්ස් එක. ඉතින් මේ විදිහට මේ බොක්ස් එක අන්බොක්ස් කරාට පස්සේ මේකේ තියෙන ප්‍රීමියම් බෑග් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක් හොඳ මැටීරියල් වලින් කියන ගොඩක් හොඳ රෙදි යූස් කරලා තමයි මේ ඩ්‍රෝන් එකේ බොක්ස් එක හදලා තියෙන්නේ. බොක්ස් එක කියන්නේ මේකේ බෑග් එක හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඩ්‍රෝන් එක කොහෙද අරන් යනකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ඩ්‍රෝන් එක අරන් යන්න පුළුවන්. ගොඩක් සේෆ්ටි පිට ඇතුළේ තියෙන රෙජි ෆෝම් නිසා ඩ්‍රෝන් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේකේ තියෙන ප්‍රොපෙලර් ගාඩ් කිට් එක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ ප්‍රයිස් එකේ තියෙන කිසිම ඩ්‍රෝන් එක මේ ප්‍රොපෙලර් ගාඩ් කිට් එකට හම්බෙන්නේ නැහැ. වෙනම ගන්න ඕනි. ඉතින් ඒක නිසා ඔයාලට මේ ෆීචර් එකේ මේ ඩ්‍රෝන් එකේ මේ ෆීචර් එකත් හම්බෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ ඩ්‍රෝන් එකේ බැටරි එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ බැටරි ගැන අපි කතා කරොත් මිලියම්පියර් 2230ක බැටරි එකක් තමයි හම්බෙන්නේ. මේ ඩ්‍රෝන් එකේ මේ බැටරි එකෙන් විනාඩි 30ක් විතර මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊටත් අමතරව මේ ඩ්‍රෝන් එක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් හොඳ සයිස් එකකින් මේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හැමෝම අහන දෙයක් තමයි මේ ඩ්‍රෝන් එකේ weight එක කීයද කියලා. ග්‍රෑම් 230ක් විතර මේ ඩ්‍රෝන් එකේ weight එක වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ලංකාවේ මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කර ගන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන් සිවිල් ඒවියේෂන් එක මේක රෙජිස්ටර් කර ගන්න ඕනි. ඉතින් ඔයාලට මේ ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරන්න හැටි දැනගන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එක ඕපන් කරලා තියෙනවා. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පල්ලෙහා තියෙන බටන් එක එකපාරක් ක්ලික් කරන් ඊට පස්සේ මේ ඩ්‍රෝන් එක පවර් ඔන් වෙනවට බලා ගන්න පුළුවන් වෙනවා. පිටිපස්සේ රතු පාට ලයිට් එකකුත් එක්ක. ඊට පස්සේ හිමීට ගිම්බල් එක කැලිබ්‍රේට් වෙනකන් අපි මේකේ තියෙන රිමෝට් එක ගමු ඉක්මනට. මොකද මේකේ තියෙන රිමෝට් එක ගොඩක් ස්පෙෂල් නිසා. ඉතින් DJI Mini 3 Pro එකේ තියෙන රිමෝට් එකක් තමයි මේකට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඒකට කොපියක් තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඩ්‍රෝන් එකේ weight එකත් හොඳයි. ඒ කියන්නේ රිමෝට් එකේ weight එකත් හොඳයි. ඉතින් ඒක නිසා ඔයාලට ඇත්තටම ගොඩක් ප්‍රොෆෙෂනල් මට්ටමක ඩ්‍රෝන් එක ෆ්ලයි කරන එක්ස්පීරියන්ස් එක මේ ඩ්‍රෝන් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. රිමෝට් එකට ඔයාලට මේකේ තියෙන ජොයිස්ටික් දෙක මේ විදිහට හයි කරාට පස්සේ මේකේ තියෙන රිමෝට් එක සහ මේකේ තියෙන කන්ඩිෂන් වලට මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍ය DJI ඩ්‍රෝන් එකක් පර්චේස් කරා වගේම තමයි. ඩිස්ප්ලේ ක්වොලිටි ගැන කතා කරොත් 6.9 ඉන්ච් ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් වගේම මේක LCD පැනල් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. OLED නම් තවත් හොඳයි. කමන්න නැහැ. ඉතින් මේක ටච් ස්ක්‍රීන් උත් තියෙන නිසා මේ ප්‍රයිස් එකට මේක ඇත්තටම ගොඩක් වටිනවා. ඊට අමතරව මේකට හම්බෙන අනිත් දේවල් ගැන කතා කරොත් මේකට තව කේබල්ස් වගේක් හම්බෙලා තියෙනවා. එච්චර වැදගත් වෙන්නේ නැති. ඒ වගේම මේකට හම්බෙන ප්‍රොපෙලර් කිට් එකේ තියෙන ඒ කියන්නේ හැම ඩ්‍රෝන් එකකට හම්බෙන ප්‍රොපෙලර් කිට් එක මේකට හම්බෙලා තියෙනවා. ඉතින් ඩ්‍රෝන් එක සහ රිමෝට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි දැන් මේ ඩ්‍රෝන් එකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් ගොඩක් හොඳ මැටීරියල් මේ ඩ්‍රෝන් එක හදලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ප්ලාස්ටික් වුණා ගොඩක් හයි ප්ලාස්ටික් එකකින් තමයි මේ ඩ්‍රෝන් එක හදලා තියෙන්නේ. ඔයා දන්නවා ඉතින් සාමාන්‍යයෙන් ඩ්‍රෝන් එක ෆ්ලයි කරපු කෙනෙක් නම් ඩ්‍රෝන් එක සාමාන්‍යයෙන් ටික දවසක් බෑවට පස්සේ මේක ඉස්සරහා තියෙන ආම් වල පොඩි හෝල් දෙක කඩලා යනවා. ඉතින් මේ ඩ්‍රෝන් එක කොහොමද මේක බලා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද මේකේ තියෙන ප්ලාස්ටික් එක ගොඩක් හයි නිසා මේකේ ඒ කියන්නේ ශක්තිමත් භාවය ඇත්තටම ගොඩක් වැඩි. ඉතින් මේ ඩ්‍රෝන් එකේ කැමරා ක්වොලිටි එක ගැන කතා කරන කලින් මේ ඩ්‍රෝන් එකේ තියෙන අනිත් දේවල් ගැන කතා කරොත් මේකේ තියෙන 3x gimbal එකක්. ඉතින් මේ gimbal එක ඇත්තටම ගොඩක් ශක්තිමත් භාවයෙන් වැඩි. ඉතින් අර ඔයා දන්නේ නැති සාමාන්‍ය HD109 Max 2 වගේ ඩ්‍රෝන් එක gimbal එක වදිච්ච ගම කඩලා යනවා. ඉතින් මේ 4DRC ඩ්‍රෝන් එකේ කිසිම ඉෂුව එකක් නැහැ. ඔයාලට ඩ්‍රෝන් එක පොළවේ ගියවත් ඩ්‍රෝන් එකේ gimbal එක ගොඩක් හොඳ ශක්තිමත් භාවයෙන් තියෙනවා කියලා අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඉතින් ඊටත් අමතරව ඩ්‍රෝන් එකේ ভাইබ්‍රේෂන් එක ගැන කතා කරොත් මේ ඩ්‍රෝන් එකේ කිසිම ভাইබ්‍රේෂන් එකක් ඔයාලට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් ස්මූත් සහ ෂාප් ඉමේජ් ඔයාලට මේ ඩ්‍රෝන් එකෙන් කැප්චර් කරගන්න පුළුවන්. මේ ඩ්‍රෝන් එකේ තියෙන කැමරා ක්වොලිටි ගැන කතා කරොත් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ ඩ්‍රෝන් එකේ තියෙන කැමරා ක්වොලිටි කොච්චර ක්වොලිටිද කියලා. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ තියෙන HDR කලර්ස් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක් හවස්සරුවක තමයි මේ වීඩියෝ එක අරන් තියෙන්නේ. ඒ ඩ්‍රෝන් එකේ තියෙන බ්‍රයිට්නස් ලෙවල් එක ඇත්තටම ගොඩක් වැඩි කියලා ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඩ්‍රෝන් එකේ කැමරා ක්වොලිටි එක ගත්තාම පස්සේ මේ ඩ්‍රෝන් එක ඔයාලට ප්‍රෝ වර්ෂන් එකකින් වීඩියෝ ෂූට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර DJI ඩ්‍රෝන් වල තියෙන ප්‍රෝ සෙටින් ටික ඔයාලට මේ ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔටෝ මැනුවල් නැතුව එකන මැනුවල්ලි වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන් හැකියාවකුත් මේ ඩ්‍රෝන් එකේ තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රයිස් එකට ලංකාවේ කිසිම ඩ්‍රෝන් එක නැති ෆීචර් එකක් තමයි අන්නේ ෆීචර් එක. ඒ වගේම වීඩියෝ zoom බලා ගන්න පුළුවන්. ඉතින් normal zoom එකකුත් නෙමෙයි මේක optical zoom එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් optical zoom එක කියලා කියන්නේ සාමාන්‍ය DJI AR3S එක වගේ තියෙන performance එකක් තමයි මේ ඩ්‍රෝන් එක බලා ගන්න හම්බ වෙන්නේ. මේ ප්‍රයිස් එකට දෙන කිසිම ඩ්‍රෝන් එකක නැති ෆීචර්ස් ගොඩක් ඔයාලට මෙන්න මේ ඩ්‍රෝන් එකෙන් බලා ගන්න පුළුවන්. අපි දැන් මේ ඩ්‍රෝන් එකේ රේන්ජ් එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් කිලෝමීටර් 4ත් 5ත් අතර තමයි මේක රේන්ජ් කරලා තියෙන්නේ. ඇත්තටම ඔයාලට මේ ඩ්‍රෝන් එක කිසිම latency එකක් නැතුව කිසිම ඩිලේ එකක් නැතුව මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා අපට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලට ගොඩක් ස්මූත් සහ ෂාප් ඉමේජ් මේ ඩ්‍රෝන් එකෙන් කැප්චර් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ගොඩක් දුරකට වුණත් ගිහින්. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ හයිට් එක ගැන කතා කරොත් මීටර් 318ක් තමයි මේ ඩ්‍රෝන් එකේ හයිට් එක වෙන්නේ. දැන් ගොඩක් කට්ටිය කියනවා මීටර් 300ක් නම් මදි අනම්මනම් කියලා. ඒත් ඔයාලා දන්නේ නැහැ හරියට මීටර් 300ක් කියන කොච්චර හයිට් එකක්ද කියලා. සාමාන්‍යයෙන් මීටර් 100ක් 200ක් අල්ලපු ගමන් බලාකුළු අපින අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම ඊටවන් පස්සේ ඔයාලට තේරෙන්නේ නැති කොච්චර හයිට් එකක්ද කියලා මීටර් 200 300 කියලා කියන්නේ. ඉතින් මේ ඩ්‍රෝන් එක මීටර් 318ක් හයිට් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා කිසිම අවුලක් නැහැ. ඔයාලට ගොඩක් මීදුම තියෙන අවස්ථාවක
ගොඩක් ලස්සන වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න පුළුවන් මේ ඩ්‍රෝන් එකෙන්. ඊට අමතරව CapCut Pro එකක් මේ ඩ්‍රෝන් එකත් එක්ක ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට මේ ඩ්‍රෝන් එකේ වීඩියෝ එඩිට් කරගන්නත් කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඔයාලට මේ වීඩියෝ එකෙන් පේන්නේ මේ ඩ්‍රෝන් එකේ තියෙන ඩිස්ප්ලේ ක්වොලිටි එක ඇත්තටම සාමාන්‍ය ෆෝන් එක ඩිස්ප්ලේ ක්වොලිටි එකක් මොකට වෙන්නේ මේ ඩ්‍රෝන් එකේ රිමෝට් එකෙන් බලා ගන්න පුළුවන් සහ 4K සාමාන්‍යයෙන් 30 fps වගේ රෙකෝඩ් කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් ඔයාලට පොඩි ෂූට් එකක් වුණත් මේ ඩ්‍රෝන් එකෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එකේ බැටරි ලයිෆ් එක ගැන අපි කතා කරොත් සාමාන්‍යයෙන් විනාඩි 25ක් 30ක් අතර මේ ඩ්‍රෝන් එක ඔයාලට ෆ්ලයි කරගන්න පුළුවන් එක charge එකකින්. ඉතින් මේ බැටරිය එකක් charge වෙනවට සාමාන්‍යයෙන් පැය එකමාරක් අතර ටයිම් එකක් යනවා. ඉතින් ඒක නිසා ගොඩක් හොඳ ෆ්ලයි ටයිම් එකක් සහ ගොඩක් හොඳ බැටරි ෆාස්ට් charging කියලා අපිට අනිවාර්යයෙන්ම කියලා කියන්න පුළුවන්. ඉතින් ඊටත් අමතරව මේ ඩ්‍රෝන් එක මේ දවස්වල අපේ පර්චේස් කරනවා නම් ඔයාලට ලැබෙන බෙනිෆිට් තමයි මේකට ඔයාලට 1 day check in warranty එකක් හම්බ වෙනවා. ඊටත් අමතරව මේ ඩ්‍රෝන් එකේ හැම පාර්ට්ස් එකක්ම ඔයාලට අපෙන් වෙනම මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ දැන් ඔයාලා කතා කරන්න එපා මේ ඩ්‍රෝන් එක කෑලි කෑලි එකට එකතු කරලා ඩ්‍රෝන් හදන්න. ඉතින් එහෙම කරන්න බෑ. සාමාන්‍යයෙන් ඔයාලට ලක්ෂ 2ක් විතර යනවා එහෙම කරන්න ගියොත්. මේ ඩ්‍රෝන් එක ප්‍රයිස් එක ගැන කතා කරොත් මේක රුපියල් 75500ක් තමයි ප්‍රයිස් එක වෙන්නේ. ඉතින් මේ ප්‍රයිස් එකට ඇත්තටම මේ වගේ පේජස් තියෙන ඩ්‍රෝන් එකක් ඔයාලට කොහෙන්වත් හොයාගන්න බෑ. සාමාන්‍ය DJI Juice ඩ්‍රෝන් එකක් ගත්තත් මේ දවස්වල බර ගාණක් එනවා. ඔයා සාමාන්‍යයෙන් ඔය 50000 40000 තියෙන නියෝ ඩ්‍රෝන් එකක් ගන්නවට වඩා මේ වගේ ෆීචර්ස් තියෙන DJI ඩ්‍රෝන් එක කියන මේ ප්‍රයිස් එකට තියෙන DJI ඩ්‍රෝන් වලට වඩා හොඳ ෆීචර්ස් තියෙන ඩ්‍රෝන් එකක් තමයි මෙන්න මේ 4DRC Mini Pro කියන්නේ. ඉතින් ඔයාලා කැමති නම් පර්චේස් කරන්න පුළුවන්. ඊටත් අමතරව ඔයාලට හම්බ වෙන බෙනිෆිට් තමයි මේකත් එක්ක 512GB chip එකක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් හොඳ SD card එකක් ඔයාලට පර්චේස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේකට හම්බ වෙන SD card එකෙන්ම වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකත් මේකේ ඩ්‍රෝන් එක විතරක් නෙමෙයි අපි ගාව තවත් ඩ්‍රෝන් ගොඩක් තියෙනවා. ඔයාගේ අතේ තියෙන බජට් එකට ඕනම ඩ්‍රෝන් එකක් අපෙන් පර්චේස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන ලින්ක් වලින් ගිහිල්ලා ඔයාලට මේ ඩ්‍රෝන් එක පර්චේස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට අපෙන් ඩ්‍රෝන් එක ඇවිල්ලා බලලා ෆ්ලයි කරලා බලලාම ඩ්‍රෝන් එක පර්චේස් කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එක විතර නෙවෙයි ඔයාලට පිටිපස්සේ පේන තවත් ගොඩක් ඩ්‍රෝන් තියෙන අපි ගාව. ඔයාලට කැමති ඩ්‍රෝන් එකක් අපෙන් පර්චේස් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපෙන් ඩ්‍රෝන් එක පර්චේස් කරන්න කැමති නම් පහළ නම්බර්ස් වලට කතා කරලා අපිට contact කරගන්න. ඉතින් අපි මේකේ තියෙන හැම ඩීටේල් එකක්ම ඔයාලට එතකොට දෙන්නම්. ඉතින් අදට ගෙන වීඩියෝ එක මෙතන නවත්තනවා. වීඩියෝ එක බලපු හැමෝටම ඇත්තටම ගොඩක් ස්තුතියි.